අපි එහෙනම් දැන් අපි බලන්න යන්නේ අපි කන කෑම වල පිෂ්ඨය අඩංගුද කියලා. කාබෝහයිඩ්‍රේට් ආහාර කියලා කියන්නේ පිෂ්ඨ ජනක ආහාර. ඒ සඳහා අපි මේක අඳුන ගැනීම සඳහා විශේෂ ද්‍රාවණයක් අපි ගන්නවා. මේ තියෙන්නේ අයඩින්. හොඳට බලා ගන්න මේ පාටවල වර්ණ රන්වන් කහ පාට. අයඩින් ද්‍රාවණය රන්වන් කහ පාටයි. මේක අපි පිෂ්ඨ ජනක ආහාරයකට දැම්මොත් කළු නිල් වර්ණයක් එන්නේ. බලා ගන්න ඕන වර්ණ ටික. අපි ඉස්සෙල්ලාම බලමු අපි කන පාන් වල පිෂ්ඨය තියනවා කියලා. හරි. පේනවද කළු වර්ණය වෙන විදිය? මෙන්න අල. අපි කොහොමද දාලා ටිකක් කියලා තියමු. මෙන් බලන්න බත් වල මේ තියෙන කිරිබත්. හැබැයි කළු නිල් වර්ණය ලැබිලා ටක් ගාලා යනවා. මේ පේනවද? මේ තඹපු නැති ආලයක් නිසා මේක ටික වෙලාවක් යන්නේ. පැහැදිලිද? මේ තියෙන ඝන පිෂ්ඨමය ආහාර. එහෙනම් අපි බලමු ද්‍රව පිෂ්ඨමය ආහාර කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. අපි ඉස්සෙල්ලාම ගන්නවා බත් ද්‍රාවණයක්. පේනවද ලස්සනටම කලර් චේන්ජ් ටික? කළු නිල් වර්ණය. ඊළඟට අපි බලමු අල ද්‍රාවණය. පැහැදිලිද? ඊළඟට අපි බලමු පාම් පිටි. සියලු පාම් පිටි ආහාර. පේනවද කළු නිල් වර්ණය ගන්න විදිය? එහෙනම් සියලු පාම් පිටි ආහාරවල පිෂ්ඨය තියෙනවා. එහෙනම් අපි අවසානයේ බලමු බිත්තර වල පිෂ්ඨය තියනවාද කියලා. පේනවාද මේ වර්ණය රන්වන් කහ පාට වර්ණයමයි, වෙනසක් වෙන්නේ නැහැ, කළු නිල් වෙන්නේ නැහැ. ඒ කියන්නේ බිත්තර වල පිෂ්ඨය නැහැ. හොඳයි. මම හිතනවා පිෂ්ඨ ජනක ආහාර පිළිබඳව හොඳ අවබෝධයක් ඉන්න ඇති. අපි පිෂ්ඨ ජනක ආහාර ගන්නේ අපේ ඇඟේ ශක්තිය නිපදවීම සඳහා. සෛලීය ශ්වසනයට අවශ්‍ය ග්ලූකෝස් ලබා දීම සඳහා.